ආයුබෝවන් දුවේ පුතේ. අපි අද කතා කරන්න යන්නේ ඔයාලගේ 6 ශ්‍රේණියට අදාළ තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන විෂයේ පළවෙනි පාඩම. එතකොට මේ පාඩමේ ඔයාලට මුලින්ම අඳුනගන්න තියෙන්නේ පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා. අපි මුලින්ම බලමු පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලා ගොඩක් ගෙදරදී එහෙම නැත්නම් පාසලේදී මේ පරිගණකය කියන දේ එහෙම නැත්නම් කම්පියුටර් එක කියන දේ දැකලා තියෙනවා. සහ ඔයාලා ඒක පාවිච්චි කරලත් තියෙනවා. මොනවටද ඔයාලා කම්පියුටර් එකක් පාවිච්චි කරන්නේ? සාමාන්‍යයෙන් පොඩි ළමයි නම් ගේම් එකක් ගහන්න, එහෙම නැත්නම් මොකක් හරි පේන්ටින් එකක් කරන්න, එහෙම නැත්නම් මොනවා හරි විෂය කරුණු අදාළ දෙයක් ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරන්න. ඊට පස්සේ YouTube එකට යනවා ඔයාලා ලැප් එකකින් හරි කම්පියුටර් එකකින් හරි මෙන්න මේ දේවල් වලට තමයි ඔයාලා පරිගණකයක් දැනට පාවිච්චි කරන්නේ. හැබැයි ඔයාලා ටික ටික වයසින් වැඩි වෙද්දි මේ පරිගණකයෙන් ඔයාලට කරන්න කියන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඔයාලා හිතන්නේවත් නැති තරම් දේවල් අපිට මේ පරිගණකය පාවිච්චි කරලා කරන්න පුළුවන්. එතකොට ඔයාලට මෙතනදී කියනවා ඔයාලගේ පරිගණකය එහෙම නැත්නම් ඔයාලා මේ පාවිච්චි කරන පරිගණකය ඒක ඔයාලගේ අවශ්‍යතා සපුරා ගන්න නිපදවන ලද වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් කියලා. ඒ කියන්නේ මේක අපි කරන්ට් එකට පාවිච්චි කරලා ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් විදිහට තමයි අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට අපිට මේ පරිගණකයෙන් කරන්න පුළුවන් අපිට ගොඩාක් අමාරු දේවල් එහෙම නැත්නම් සංකීර්ණ කාර්යයන් ඉතා ලේසියෙන් සහ කාර්යක්ෂම විදිහට අපිට මේ පරිගණකය පාවිච්චි කරලා කරගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට මේ විදිහට පරිගණකයක් පාවිච්චි කරලා මේ වැඩ කරගනිද්දී ඔයාලට මහන්සියක් දැනෙන්නේ නැහැ. සහ ඉතා කෙටි වෙලාවකින් ඔයාලට ලොකු වැඩක් කරගන්නත් පුළුවන්ලු. ඒක මොකද පරිගණකයට මහන්සියක් කියන දෙයක් දැනෙන්නේ නැති නිසා. හරිද? උදාහරණයක් විදිහට කිව්වොත් අපිට පරිගණකේ පාවිච්චි කරලා ලියුමක් ටයිප් කරගන්න ඒ වගේ ලොකු ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. හරිද? එතකොට පරිගණකේ කාර්යයන් විදිහට ප්‍රධාන කාර්යයන් 3ක් කරනවා. පළවෙනි එක තමයි ආදානය. එහෙම නැත්නම් ඉන්පුට්. දෙවෙනි එක සැකසීම, තුන්වෙනි එක ප්‍රතිදානය. එතකොට ඔයාලා අපි දන්න මේ පරිගණකයෙන් කරන ප්‍රධාන කාර්යයන් 3 තමයි ආදානය, සැකසීම සහ ප්‍රතිදානය. මෙන්න මේ 3 පදනම් කරගෙන තමයි අපි කරන හැම වැඩක්ම කම්පියුටර් එකකින් එහෙම නැත්නම් පරිගණකයකින් සිද්ධ වෙන්නේ. හරි. අපි දැන් බලමු මොකද්ද මේ ආදානය, සැකසීම සහ ප්‍රතිදානය කියන්නේ කියලා. කම්පියුටර් එකට දත්ත හා උපදෙස් ඇතුළත් කිරීම තමයි අපි ආදානය කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට අපි පරිගණකයට ඉලක්කම් වලින් 1 සහ 3 ආදානය කරනවා. අපි ඒකට පාවිච්චි කරනවා කීබෝඩ් එක. එහෙම නැත්නම් යතුරු පුවරුව. මේක යතුරු පුවරුව පාවිච්චි කරලා අපි කම්පියුටර් එකට 1 3 මේ වගේ දේවල් ලබා දෙනවා. ඒවා තමයි අපි ආදානය කියලා කියන්නේ. හරිද? තව විදිහකට කිව්වොත් ඔයාලා චිත්‍රයක් අඳින්න පේන්ටින් එක යූස් කරනවා නම් ඔයාලා ගිහිල්ලා ක්ලික් කරනවා පැන්සල, ඉරේසර් එක. මෙන්න මේවා තමයි ආදානය. ඔයාලා කම්පියුටර් එකට දෙන ඉන්පුට්ස් තමයි මේවා. එතකොට අපි මේ උදාහරණය ගත්තොත් පරිගණකයට ඔයාලා ආදානය කරනවා 1 සහ 3 ඊට පස්සේ සැකසීම. සැකසීම කියන්නේ 1 එකතු කිරීම 3. ඔයාලට ඕනේ දැන් ඉලක්කම් 1යි 3යි කියන සංඛ්‍යා දෙක එකට එකතු කරගන්න කියලා හිතන්නකෝ. එතකොට ඒ වෙනුවෙන් ඔයාලා කම්පියුටර් එකට ඉන්පුට් කරන්නේ 1 සහ 3. එතකොට ඔයාලට ඕනේ ඒ තුන එකතු කරගන්නනේ. එතකොට 1 සහ 3 ඒගොල්ලෝ එකතු කරනවා. මෙන්න මේක තමයි process එක. එහෙම නැත්නම් අපි කියනවා සැකසීම. ඊට පස්සේ ඔයාලට ප්‍රතිදානයේ විදිහට 3යි 1යි එකතු වුනහම 4 කියන එක ඔයාලගේ කම්පියුටර් එකේ ඩිස්ප්ලේ වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ මේ පරිගණක තිරේ ඔයාලට පේනවා 4 කියන සංඛ්‍යාව. එතකොට මෙන්න මේක තමයි ප්‍රතිදානීය වෙන්නේ. එතකොට ඔන්න ඔයාලට තව උදාහරණයක් ගත්තොත් ඔයාලට ඕනේ 10යි 5යි එකතු කරගන්න. එතකොට මේකේදී ආදානය මොකද්ද වෙන්නේ? 10 සහ 5. එතකොට සැකසීම වෙන්නේ මොකද්ද? 10 එකතු කිරීම 5.
එතකොට ප්‍රතිදානය වෙන්නේ 10 එකතු කිරීම 5 කීයද? 15යි. එතකොට ඒක තමයි ප්‍රතිදානය වෙන්නේ. එතකොට මෙන්න මේ අපි රූප සටහන දිහා බැලුවොත් ඔයාලට තේරෙනවා පරිගණකයේ තියෙන ප්‍රධාන කාර්යයන් තුන මොනවද කියලා. පළවෙනි එක ආදානය, ඒ කියන්නේ දත්ත සහ උපදේශ ඇතුළත් කරනවා. ඊට පස්සේ සැකසීම, ඒ කියන්නේ ඔයාලා ඉන්පුට් කරපු, ඔයාලා ආදානය කරපු දත්ත ටික පිළිවෙලට සකස් කරනවා. ඊට පස්සේ ප්‍රතිදානය. ප්‍රතිදානයේ විදිහට ඔයාලට තොරතුරක් ලැබෙනවා. එතකොට මෙන්න මේක තමයි දත්තය, 4 තමයි තොරතුරු. ඒ කියන්නේ ප්‍රතිදානය. ඔයාලා කම්පියුටර් එකට හැම වෙලාවෙම ඉන්පුට් කරන්නේ දත්ත හා උපදෙස්. හැම වෙලෙම එතනින් සැකසීලා එළියට එන්නේ ප්‍රතිදානය වෙන්නේ තොරතුරක්. පැහැදිලිද? ඉතින් අපි පරිගණකයේ දත්ත ඉන්පුට් කරනවා, ආදානය කරනවා. එතනින් තොරතුරක් තමයි ඔයාලට ප්‍රතිදානය වෙන්නේ. හරි. අපි ඊළඟට බලමු පරිගණකයේ ලාක්ෂණික ගුණාංග. ඒ කියන්නේ මේ පරිගණකයේ තියෙන ලක්ෂණ මොනවද කියලා. ගුණාංග මොනවද කියලා තමයි අපි මේ කොටසෙන් කතා බහ කරන්නේ. පළවෙනියටම කියනවා වේගය හා කාර්යක්ෂමතාව. Speed and efficiency. ඒකෙදි කියනවා ලබා දෙන ඕනෑම කාර්යයක් ඉතා කෙටි කාලයකින් නිම කළ හැකිය. තප්පරයක් තුලදී ක්‍රියාවන් බිලියන ගණනක් වුවද සිදු කළ හැකිය. කාර්යක්ෂමතාවනේ, ඒ කියන්නේ වේගවත් බව කියන එක. එතන මේකෙදි කියන්නේ අපි ලබා දෙන ඕනෑම කාර්යයක් ඉතා ඉක්මනින් එයා කරලා ඉවර කරනවලු. දැන් ඔයා පරිගණකයේ කීම කැල්කියුලේටර් එක හරි මොකක් හරි යූස් කරලා ඔයාලා මෙන්න මේක එකතු කරන්න යනවා කියන්නකෝ. එතකොට ඔයාලා 1යි 3යි ඉන්පුට් කරලා කරපු ගමන්ම එක එකතු කිරීම 3 කියලා ගහපු ගමන්ම ඔයාලට අවුට්පුට් එක හම්බෙනව නේද? අන්න ඒක තමයි කාර්යක්ෂමතාව කියන්නේ. දැන් ඔයා අපි ඕක කරන්න ගියා නම් අපි ඕක ගණන් කර එහෙමනේ කරන්නේ. එහෙම නැහැ. එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඉතා ඉක්මනින් අපිට ඒකට අදාළ තොරතුරු ප්‍රතිදානය ලබලා දෙනවා. අන්න ඒක තමයි කාර්යක්ෂමතාව කියලා කියන්නේ. ඊට පස්සේ නිවැරදිතාව accuracy. accuracy කියන්නේ අපි දත්ත හා උපදේශ පරිගණකයට ඇතුළත් කරාම ඒකට අදාළ නිවැරදි තොරතුරු අපිට ලබා දෙනවලු. නිවැරදි බව කියන්නේ අන්න ඒක තමයි මේ නිර්වද්‍යතාව කියන්නේ. ඔයාලා පරිගණකයට 1යි 3යි ආදානය කරොත් ඒකට අදාළ 4 කියලාම තමයි අවුට්පුට් එක දෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිදානය දෙන්නේ 4 කියලාම තමයි. ඒ කියන්නේ අපි ආදානය කරන දත්ත හා උපදේශ හරිනම් වැරදි තොරතුරු නැතුව හරි දත්ත නම් අපි පරිගණකයට ලබා දෙන්නේ අපිට අනිවාර්යයෙන්ම එතනින් ප්‍රතිදානයක් විදියට හම්බ වෙන්නේ නිවැරදි තොරතුරක්ම තමයි. හැබැයි අපි වැරදි දත්ත ඇතුළත් කරොත් අපිට හම්බෙන්නේ වැරදි තොරතුරක්. හරිද? ඒ නිසා අපි නිවැරදි දත්ත හා උපදෙස් පරිගණකයට ආදානය කරොත් අනිවාර්යයෙන්ම අපිට ඒකට අදාළ නිවැරදි තොරතුරු තමයි අපිට ප්‍රතිදානයක් විදියට හම්බ වෙන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට තියෙනවා විශ්වාසනීයත්වය. ඒකෙදි කියන්නේ ක්‍රියාවලිය හා ප්‍රතිදානය කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. ඒ කියන්නේ අපි ඉන්පුට් කරොත් ඒකට අදාළ අපි ඉන්පුට් කරන්නේ හරි දෙයක් නම් ඒකට අදාළ නිවැරදි තොරතුරක් අපිට ලැබලා දෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් කියන එක තමයි මෙතනදී කියන්නේ. දැන් අපි මිනිස්සෙක් ගත්තොත් අපිට වැරදෙන්න පුළුවන්. හරිද? හැබැයි පරිගණකයට එහෙම වැරදෙන්නේ නැහැ. අපි හරි දත්ත ලබලා දෙනවා නම් හරි තොරතුරුම තමයි එයා අපිට ලබලා දෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ කියනවා නියත බව කියලා. නියත බව කියන්නේ කිසියම් ක්‍රියාවලියකට අදාළව එකම ආදානය ලබා දෙන සෑම අවස්ථාවකදීම ලැබෙන ප්‍රතිදානය සමාන වේ. ඒ කියන්නේ මොකක්ද? අපි දැන් මෙතන මුලින් අපිට දැන් ඕනේ කියලා හිතනකො 1යි 3යි එකතු කරගන්න. එතකොට ඔයාලා ආදානය කරනවා 1 එකතු කිරීම 3 කියලා. හරිද? එතකොට ඔයාලට අවුට්පුට් එක එන්නේ කීයද? 4. ප්‍රතිදානය වෙන්නේ 4. දැන් තව කෙනෙක් 1යි 3යි කම්පියුටර් එකට ආදානය කරොත් එයාට ලැබෙන උත්තරේ 4. මම කම්පියුටර් එකට 1යි 3යි ආදානය කරොත් මට හම්බෙන උත්තරේ 4. අපි තුන් දෙනාට වෙනස් උත්තර එන්නේ නැහැනේ. අන්න ඒක තමයි මේ කියන්නේ. ක්‍රියාවලියකට අදාළ එකම ආදානය ලබා දෙන සෑම අවස්ථාවකදීම. කියන්නේ හැමෝම එකම ඉන්පුට් එක නම් දෙන්නේ සැරින් සැරේ එයාලට හම්බෙන ප්‍රතිදානය සමානයි. පැහැදිලි නේද මොකක්ද කියන්නේ කියලා.
කියන්නේ අපි ඉන්පුට් කරන දේ සමාන නම් ඒකට හම්බෙන ප්‍රතිදානයත් තුන්දෙනාටම සමානයි. මට එකක්, තව කෙනෙකුට තව එකක්, එහෙම එන්නේ නැහැ. ආදානය එකම නම් ප්‍රතිදානයත් එකමයි. පැහැදිලිද? හරි. ඊළඟට තියෙනවා ආචායන ධාරිතාව. ආචායන ධාරිතාව කියන්නේ ස්ටෝරේජ් කැපැසිටි. හරිද? මේකෙදි කියන්නේ දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමට හැකි අතර ඒවා යම් ක්‍රියාවලියකට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ලබා ගැනීමට හැකිය කියලා. අපි කම්පියුටර් එකක් පරිගණකයක් කියලා ගත්තාම මේකේ තියෙනවා මෙමරි එකක්. අපි ඔයාලා දැන් චිත්‍රයක් අඳින එකක් එහෙම සේව් කරන්නේ. ඔයාලට ආයේ පස්සේ චිත්‍රය බලන්න වුණාම ආයෙක ඕපන් කරලා බලන්න පුළුවන් නේද? අන්න ඒක තමයි මේ ආචායන ධාරිතාව කියලා කියන්නේ. හරිද? ඔයාලා මොනවා හරි ඔයාලා කරන වැඩක් ඔයාලට ආයේ පස්සේ බලන්න ඕනේ නම් ආයේ ඒක නැවත කරන්න ඕනේ නම් ඔයාලා එක කොහේ හරි ගබඩා කරනවා, සේව් කරනවා කියලා කියන්නේ. කොහේ හරි ඔයාගේ ෆෝල්ඩර් එකක් හදලා ඒක ඇතුලේ සේව් කරනවා. ඔයා දැන් අද චිත්‍රයක් ඇඳලා ඔන්න ඕක දැන් ඔයා සේව් කරනවා ඔයාගේ නම ගහපු ෆෝල්ඩර් එකක් ඇතුලේ. ඔයාට ඒක හරියට ඉවර කරගන්න උනේ නැහැ. ඔයා හිතනවා ඊටු ටික හෙට කරනවා කියලා. ඔයා හෙට මොකද කරන්නේ? අර ෆයිල් එක ආයෙ ඕපන් කරලා නවත්තපු තැන ඉඳලා ඔයා ආයෙ කරගෙන යනවා. අන්න එහෙම අපිට අවශ්‍ය ඕනම වෙලාවක අපිට ඒක නැවත ලබා ගන්න පුළුවන්. ඇයි ඒ පරිගණකයට මතකයක් තියෙන නිසා. පැහැදිලිද? හරි. ඊළඟට තියෙනවා පිරිවැය cost. මිලදී ගැනීමට වැඩිපුර මුදලක් වැය වෙනවා. උවත් ඉන්පසු නඩත්තු කිරීමට විශාල මුදලක් අවශ්‍ය නොවේ. මේ කියන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලාම පරිගණකයක් කම්පියුටර් එකක් ගන්න අපිට ටිකක් ලොකු මුදලක් අපේ අතේ තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි කොහොම හරි සල්ලි හොයලා කම්පියුටර් එක ගත්තා කියන්නකෝ. ඊට පස්සේ අපිට ඒක නඩත්තු කරන්න, ඒ කියන්නේ ඒක මොනවා හරි අපිට ආය අලුත් වැඩියාවක් කරන්න එහෙම ලොකු මුදලක් යන්නේ නැහැ. පැහැදිලිද? හදිසියෙ ඕන බැටරියක් දාගන්න, කේබල් එකක් කැඩුනොත් හදාගන්න, ඔන්න ඔය වගේ පොඩි දේවල් ටිකකට තමයි අපිට සල්ලි යන්නේ. අර මුලදී අපිට ලොකු මුදලක් යනවා පරිගණකයේ මිලදී ගන්න. හැබැයි අපිට ඊට වඩා වැඩ ගොඩාක් අපිට මේ පරිගණකය පාවිච්චි කරන්න පුළුවන්. හරි. අන්තිම එක බුද්ධිමය බව. ඉන්ටෙලිජන්සි. ඒ කියන්නේ මොකද්ද? ලබා දෙන උපදෙස් අනුවම කටයුතු කිරීමට හැකිය. එනමුත් මිනිසෙකු තරමට තනිවම තීරණ ගැනීමට නොහැකියලු. ඒ කියන්නේ මොකද්ද? අපි දැන් කලින් කොටසේදී කතා කරා පරිගණකයට අපි දත්ත ආදානය කරනවා. ඒ දත්ත පරිගණකේ සකස් කරනවා. ඊට පස්සේ තොරතුරක් අපිට ප්‍රතිදානය කරනවා කියලා. පැහැදිලිද? අන්න එතකොට අපි ආදානය කරන දත්ත සහ උපදෙස් වලට අනුව තමයි එයා අපිට ප්‍රතිදානය දෙන්නේ. අපි වැරදි දත්තයක් ආදානය කරොත් එයා අපිට වැරදි තොරතුරක් දෙනවා. අපි හරි දත්තයක් ආදානය කරොත් අපිට හරි තොරතුරක් එයා ප්‍රතිදානය කරනවා. හරිද? එතකොට මේ බුද්ධිමය බව කියන්නේ පරිගණකයට හිතලා වැඩ කරන්න බෑ. දැන් අපි වැරදි දත්තයක් ආදානය කරොත් පරිගණකේ කොයි වෙලාවකවත් කියන්නේ නැහැනේ මේ දත්තේ වැරදි හරි දත්තේ ආදානය කරන්න කියලා. එයාට හිතලා වැඩ කරන්න බෑ. අපි දෙන උපදෙස් වලට අනුව විතරමයි එයාට වැඩ කරන්න පුළුවන්. අපි කම්පියුටර් එක ඔන් කරොත් විතරයි එයා ඔන් වෙන්නේ. අපි ඕෆ් කරොත් විතරයි එයා ඕෆ් වෙන්නේ. අපි බටන් එකක් ක්ලික් කරොත් විතරයි එතන ක්ලික් වෙන්නේ. අපි එක කියන එක එබුවොත් විතරයි එතන එක එබෙන්නේ. හරිද? අන්න ඒ වගේ අපි කරොත් විතරයි එයා වැඩ කරන්නේ. එයාට හිතලා තනියම වැඩ කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපිට නම් අපි හිතලා දේවල් කරනවානේ. මම දැන් නැගිටින්න ඕනේ, මම අතෙන්ට යන්න ඕනේ, මේ පොත ගන්න ඕනේ, දැන් බත් කන්න ඕනේ, මේ වගේ දේවල් මම හිතලා කරනවානේ. පරිගණකයේදීම හිතලා කරන්න බෑ. අපි මොනවා හරි උපදේශයක් දුන්නොත් විතරයි එයා ඒකට වැඩ කරන්නේ. එතකොට ඔන්න ඕවා තමයි දුවේ පුතේ පරිගණකයේ තියෙන ගුණාංග. හරි. අපි ඊළඟට බලමු නිහිත පරිගණක සහිත උපාංග. මොනවද මේ නිහිත පරිගණක කියන්නේ කියලා. හරිද? එතකොට ඔයාලා දැකලා තියෙනවද ඔයාලා ගෙදර තියෙනවා වොෂින් මැෂින්, ටීවී, ඊට පස්සේ අලුතෙන් ගෙනාපු කාර්, ඊට පස්සේ ෆෝන්, ස්මාර්ට් ෆෝන්, ඒ කියන්නේ ජංගම දුරකථන. මෙන්න මේව තමයි පුතේ නිහිත පරිගණක කියලා කියන්නේ. ඒ කියන්නේ මේ උපාංග මොබයිල් ෆෝන් එක, ඒ කියන්නේ ජංගම දුරකථනයක් වෙන්න පුළුවන්, වොෂින් මැෂින් එකක්, රෙදි සෝදන යන්ත්‍රයක් වෙන්න පුළුවන්, නවීන මෝටර රථයක්, මොඩර්න් කාර් එකක් වෙන්න පුළුවන්,
ටීවී එකක් වෙන්න පුළුවන්. මෙන්න මේවා වැඩ කරන්නේ පුතේ පරිගණක වැඩසටහන් අනුව. ඒ කියන්නේ කම්පියුටර් එකක් වගේම නෙමෙයි. කම්පියුටර් එකක් වගේ මෙයාලට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ පරිගණක වැඩසටහනක් සහිතව තමයි මේ උපකරණ ඔක්කොම හැදිලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් අපි ෆෝන් එකක් ගත්තොත් ඊට පස්සේ වොෂින් මැෂින් එකක් ගත්තොත් මේ දේවල් නිකන් පරිගණකයක් වගේම තමයි. අපි මොනවා හරි දෙයක් ඉන්පුට් කරාම ඒක ඇතුලේ සැකසීමක් සිද්ධ වෙලා අපිට ප්‍රතිදානයක් ලැබලා දෙනවා. හරිද? අන්න ඒව තමයි මේ නිහිත පරිගණක කියන්නේ. අපි දැන් මෙතන ෆෝන් එකෙන් කෝල් බටන් එක ක්ලික් කරොත් ඒක ඕපන් වෙනවා. අන්න ඒ වගේ අපි දෙයක් කරොත් ඒකට අදාළ ප්‍රතිදානයක් අපිට හම්බ වෙන ඒවට තමයි අපි මේ නිහිත පරිගණක. එහෙම නැත්නම් එම්බෙඩඩ් පරිගණක කියලා එම්බෙඩඩ් සිස්ටම් කියලා කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ ටික තමයි ඔයාලා පළවෙනි කොටසෙන් දැනගන්න තියෙන්නේ. හරිද? හරි. මේ තියෙන්නේ මෙන්න මෙතන පරිගණක කීපයක් තියෙනවා පුතේ. ඔයාලා දැකලා ඇති මේ ලැප්ටොප් වගේ දේවල්, ඊට පස්සේ ඔයාලගේ ගෙදර තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටර්, මේ හැම විදිහකටම තියෙන්නේ අපි මේ අද කතා කරපු පරිගණක කියන දේවල්. හරිද? හරි. අපිට ඊළඟ දවසේ කතා කරන්න තියෙන්නේ පරිගණක සංරචක හඳුනා ගනිමු කියන පාඩම. ඔයාලට මොනවා හරි අද කියපු ටිකෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. සහ මේක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න මම ආයෙ දාන වීඩියෝ ඔයාලට ඉක්මනින් බලන්න පුළුවන් වෙන්න. බොහොම ස්තුතියි. ආයුබෝවන්.